බණ්ඩි මුදලාලි. මෙයා කැවිලි හදලා පොලට ගිහින් විකුණලා තමයි ජීවත් වුනේ. මං උණු වතුර ඩිංගිත්තක් ලෑස්ති කරා. ඔයට හොඳටම මහන්සිය තිනේ. ගිහින් ඇඟපත හොදගෙන රැට කන්ට මොනහරි මං ලෑස්ති කරනකන් ටිකක් නිදා ගන්න. අම්මේ මං ගෙදර වැඩ ඔක්කොම ඉවර කරා. මං ගිහින් ටිකක් සෙල්ලම් කරලා එන්නම්. හොඳයි. එනකොට යාළුවෝ ටිකත් එක්කරගෙන එන්න. තාත්තගේ කැවිලි වගේක් ඉතිරි වෙලා තියෙනවා. අපි ඔක්කොමලා කාලා තේ ටිකක් බොමු. රෑ වෙන්න කලින් එන්න. බලාගෙන සෙල්ලම් කරද්දි අර එමේ දුවලා වැටෙනවා එහෙම නෙවෙයි. මතකනේ ගිය සැරේ. පරිස්සමෙන් ගිහින් එන්න. අද මමනේ දිනුම්. ඔයාලා යන් අපේ ගෙදර අපි තාත්තගේ කැවිලි කාලා තේ එකක් බොමු අපි. එන්න යන් අපේ ගෙදර. මේක දෙන්න. ලැජ්ජ වෙන්න එපා ළමයි ඔක්කොම කන්න. මදි වුණත් මිහිරට කියන්න කෙනත් එයි. ඔයත් ගිහින් තේක බොන්න පුතේ. දරුවනේ ගෙදර කවුරුත් නැද්ද? දරුවනේ ගෙදර කවුරු හරි ඉන්නවද? අනේ දරුවෝ මට හරිම වතුර තිබ්බහයි වතුර ටිකක් දෙන්න පුළුවන්ද? යංකෝ අම්මේ ගෙට මම වතුර ටිකකුයි කෑම ටිකකුයි දෙන්නම්. අම්මට හොඳටම මහන්සි පාටයි. ඉස්සෙල්ලාම යමුකෝ අම්මේ ගෙට. එන්න අම්මේ. අම්මේ හොඳට කන්න. තව අඩුපාඩු මොන හරි තියෙනවනම් කියන්න අපි ගෙනත් දෙන්න. කැවිලි වගේකුත් තියෙනවා අම්ම කාරිවරුට අම්මේ ටිකක් දෙන්නම්කෝ. අම්මට මං ගෙනියන්න කැවිලි පාසලේකුයි කෑම එකකුයි ලෑස්ති කරලා තියෙන්නේ. ඒකත් දෙන්නයි යනකොට අරන් යන්න. අම්මව දැක්කම මට මගේ අම්මා මතක් වෙනවා අම්මේ. බොහොම ස්තුතියි දරුවෝ. මං කාලෙකට පස්සේ බඩ පිරෙන්නම කෑවා. මල් ළඟ නම් වෙන දෙන්න දෙයක් නැහැ. ස්තුති කරනවා ඇරෙන්න. බොහොම ස්තුතියි ඔයාලා දෙන්නටම. ඔයාලා මේ කරපු දේවල් වලට යහපතක් වෙයි දරුවෝ. ඔයාලට ගොඩාක් පිං. මට කියන්න බැරි තරම් සතුටුයි. බොහොම ස්තුතියි. මං ඔයාලට මේ දේ දෙනවා. මේක තියාගන්න. මං කියන විදියට පාවිච්චි කරන්න. මේකෙන් බින්දුවක් ඔයා හදන ඕනම කෑම එකකට දාන්න. ඔයාට යහපතක් වෙයි දරුවෝ. මතක තියාගන්න. වැඩිපුර දාන්න එපා. මතක ඇතුව එක බින්දුවක් එක්වරකට දාන්න. සත්කාරවලට බොහොම ස්තුතියි දරුවෝ. එහෙනම් මං ගිහින් එන්නම්. ආය ආපු දවසක මං අනිවාර්යෙන්ම ඇවිල්ලා යන්න එන්නම් එහෙනම්. ඔබලා වගේ කරුණික යහපත් ත්‍යාගශීලී මිනිසුන් මා පෙර දැක නැහැ. මා ගොඩාක් සතුටු වුණා. රස කැවිලි හරිම රසයි ඇත්තමයි. රස කැවිලි හරිම රසයි ඇත්තමයි. අනේ මගේ පින්බැහෙම් මිරිසාකත්තිය හොඳකම් හම්බ වුණා මේ. අනේ ඕ මගේ අඟට තිබ්බ තේප්පු ගතියක් හරි ගියා. මගෙත් එහෙමයිනේ. මොකද මේ කලබලේ? හාමිනේ මේකෙන් කියලා කාලා බලන්නකෝ. මේ කුසුමගේ තිබ්බ කොන්දේ අමාරුව හොඳටම හොඳ වෙනවා. ඉතින් මේ ආරංචිය ගම්වල වගේම නගරවල ප්‍රසිද්ධ වුණා.
ඉතින් මේ රස කැවිලි ගන්න මිනිස්සු පොර කෑවා. ඒක බලාගෙන හිටපු ජිනේ මුදලාලිට ගොඩාක් කිරිසියා හිතෙනවා. ඒ නිසාම එයා තීරණය කරනවා මේ රස කැවිලි කොහොමද හදන්නේ කියලා බලාගන්න. ඉතින් මේ ජිනේ මුදලාලි මේ විදිහටම රස කැවිලි හදලා විකුණනවා. මුළු ඇඟම මොනවද මේ කොන්න දුන්නේ. අයියෝ මේ මොකද මේ මොකක්ද උනේ ඕක හරියයි මේකෙන් එකක් කන්න අනේ මට සමාවෙන්න පණ්ඩ මුදලාලි මං හිතන්නේ නැතුව ඒක කරේ මට ඕනේ ඉක්මනට දියුණු වෙන්න අනේ මට සමාවෙන්න මුදලාලි මට සමාව දෙනව නේද අනේ කියන්නකෝ අනේ ජීනේ නැගිටින්න මේ මොකද ඒකට කාරි නෑ දැන් ඔයා එකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තනේ ඔයා ඕක මගෙන් ඉල්ලුවා නම් මං ඔයාට නොදීන්නේ ඔයා හොඳටම මං ගැන දන්නවනේ ඒකට කමක් නෑ ඔයාට දියුණු වෙන්න මං ඕනේ වෙලාවක උදව් කරනවා අමතක කරලා දාන්න ජීනේ අපි මැරෙන මිනිස්සුනේ එයාට තිබුණ හොඳ ගතිගුණ නිසාම ඉක්මනට දියුණු වෙන්න එයාට පුළුවන් වුණා. එයාලා කොච්චර දියුණු වුණත් එයාලගේ තිබුණ හොඳ ගතිගුණ වල නම් කිසිම වෙනසක් තිබුණේ නැහැ. දුවේ ඔයාට පඩියනේ ඕන වෙලාවක මෙහෙට ඇවිල්ලා කැම ටිකක් කාලා යන්න ඔයා යද්දි සීයනක් කැම එකක් අරන් යන්න සීයා දැන් අසනීපෙන්නේ ඉන්නේ